වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ පැනවීම. වාහන අලවියේදී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ නිසි පරිදි අය කර ගැනීම සිදු නොවන බව නිරීක්ෂණය වී. එම නිසා ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කරන විකිණීමේදී සමාජ ආරක්ෂණ බද්ධ ආරක්ෂණ දායකත්ව බද්ධ අය කර පසු අලෙවි කරන අවස්ථාවලදී මෙම බද්ධ නිදහස් කිරීමට යෝජනා කරනවා. මේ අප්‍රේල් මාසයේ 26 අප්‍රේල් මාසයේ පළවෙනි දින ක්‍රියාත්මක වෙනවා. මෙහෙමයි. දැනට අපේ සමාජ ආරක්ෂණ බන්ධ තියෙන වාහන අලවියේදී. නමුත් දැන්ට වාර්තා වෙලා තියෙන අලවියේදී මේක අපිට නිසි පරිදි වාර්තා වෙන්නේ නැහැ. දැන් අපිට අවස්ථා දෙකක් තිබෙනවා. වාහනය ආනයන කරන අවස්ථාවේදී සමාජ ආරක්ෂණ බද්ධ අය කරනවා. ඒතර අලවියේදී තිබුණු බද්ධ අයින් කරනවා. ඒතර බද්ධ වෙනසක් වෙන්නේ නැහැ. බද්ධ අය කරගන්න ආකාරය වෙනස් කරනවා. සමහර ඒවා තියෙන දේශීය නිෂ්පාදනය කරන අලෙවි කරනවා. ඒතර නිෂ්පාදනය කරන අවස්ථාවේදී සමාජ ආරක්ෂණ බද්ධ අය කරනවා. ඒතර මම හිතනවා අලුත් කිසිදු බදු වැඩිවීමක් හෝ බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සමාජ ආරක්ෂණ බද්ධ නොගවා ඉඳීමෙන් පැහැර ඇරීමට අවස්ථාවක් තිබුණා නම් ඒ අවස්ථාව මග ඇරෙනවා. ඔච්චරයි. කමක් නැහැනේ. හොරුන්ට වැට බැඳීමක්. එකගයිනේ. හර්ෂ. හා කිව්වා. ඒකට හා කිව්වා.